ඩ්‍රෝන් එකකුත් අතේ තියාගෙන ඉන්න වෙලාවට නිකමට හිතුණා උඩම තියෙන සරුංගලයක් ඩ්‍රෝන් එකෙන් කඩන්න පුළුවන්ද කියලා බලන්න. ඉන්න ගමන් ඉතින් අපේ ඩ්‍රෝන් එක DJI Mini 3 ඩ්‍රෝන් එකක් එකපාරටම උඩයවලා බැලුවා. බලනකොට සාමාන්‍යයෙන් සරුංගලේ ළඟ තියෙන වගේ පේනුනට සරුංගලේ අහලකටවත් යන්නේ නැතුව ළඟ ඉඳලා අහල පහල යවන කෙනා බලලා ඉන්න බෑ. මුලින්ම යවන කෙනා හැව්වට හොයාගන්න දත්තරම් පුළුවන් දුරක නෙවෙයි එයා මේක යවලා තියෙන්නේ. නිකමට එයා යවපු මීටර් ගාන එයාටවත් හිතිලා නැතුව ඇති. මම නිකම් බැලුවා තවත් ටිකක් දුරට තියෙනවා. තව ටිකක් ළඟට ගිහිල්ලා බැලුවා. බලනකොට ඩ්‍රෝන් එකෙන් කඩන්න පුළුවන් සයිස් නූලක් නෙවෙයි මං හිතන විදිහට මේක තංගොස් නූලක් වෙන්න ඕනේ. තංගොස් නූලෙන් නම් ඩ්‍රෝන් එකෙන් කීටවක් කපන්න බෑ. එහෙම වුණොත් වෙන්නේ සරුංගලෙන් ඩ්‍රෝන් එක බිම දාන එකයි. ආයිත් බලන්න ඕනේ කියලා කොච්චර උඩ තියනවද කියලා ඩ්‍රෝන් එක එතනින්දම් බලනවා දැන් අපි තවත් ලං කරන්න පුළුවන්ද කියලා. එතන මුලින්ම සරුංගලේ ඉඳන් පහළ බලමුකෝ බලන්න. ලස්සන view එකක් පේනවා ඔයාලට. මේක ඇවිල්ලා පානදුර ආසන්නයේම තමයි. සරුංගලේ ළඟටම ගියා. මීටර් 520ක් උඩ තමයි ඩ්‍රෝන් එක තියෙන්නේ. සරුංගලේ ඊටත් වැඩි උඩ. පරිස්සමින් try කරලා බලන්න එපා.